මල්ලි ඔයා කොහෙද මෙහි? මම ටවුන් එකේ ජොබ් එකක් කරනවානේ. සිරාවටම කොහෙද මං ජොබ් එක කරන්නේ? මට තාම ජොබ් එකක් සෙට් උන්නේ නෑනේ බං. මම ස්ටුඩියෝ එක වැඩ අයියේ. මේ බං මල්ලි මේ ජොබ් එකක් ගන්න නැද්ද බං හොයාගන්න? ඩ්‍රයිවිං හරි කමන්නේ නෑ බං. මම දන්න අයියා කෙනෙක් නම් ඉන්නවා. එයාට බස් එකක් දෙනවා. ඩ්‍රයිවර් කෙනෙක් හොය හිටියේ. මම නම්බර් දෙන්නම්. දෙන්නකෝ මම ඒකටවත් යන්න බලන්න ඕනේ. බර වහන එහෙම ලයිසන් තියෙනවද? මේ මට වර වහන නෙමෙයි සෑහළුයි ඔක්කොම තියෙනවා. ඒක ගැන නම් බය වෙන්න එපා. මට ලයිසන් තියෙනවා වර වහනයි සෑහළුයි ඔක්කොගෙම. ඒක කරන් අවුලක් නෑ. මට ජොබ් එක සෙට් කරලා දෙන්න බලන්නකෝ මල්ලි. හරි අයියේ. මම නම්බරේ WhatsApp එකට දාන්නම්. හරි මල්ලි එහෙනම් දාන්නකොම ගිහිල්ලා බලන්න. ඉතින් වෙන ඩ්‍රයිවර් කෙනෙක් අරන් නැතුව ඇතින්නේ තාම. අයියේ කෝල් එකක් දීලා තමයි බලන්න වෙන්නේ. හරි මල්ලි මම කෝල් එකක් දීලා බලලා ඔයාට කියන්න. හරි එහෙනම් මං ගිහින් එන්න. හරි මල්ලි පරිස්සමෙන් යන්න. බොහොම ස්තුතියි කියලා උදව්වට එනම් මාත් යන්නම් බා. හරි එහෙනම් අයියේ. ඔයත් පරිස්සමෙන් යන්න. උත්සරණයි. හරි මල්ලි එහෙනම් මාත් යන්නම්. අර අයියා කිව්ව විදියට මෙතෙට තමයි එන්න ඕනි. කෝල් එකක් දීලා බලමු. හෙලෝ අයියේ. මල්ලි කියන්න. මම ඔයා කිව්ව තැනට නම් ඇවිල්ලා ඉන්නේ. කොහෙටද දන්න එන්න ඕනි. ඔයා කොයි හරියටද ඇවිල්ලා ඉන්නේ? ඔයා කිව්ව තැනට නම් ඇවිල්ලා ඉන්නේ. ඔයා එතෙට ආවද? එහෙනම් චුට්ටක් බලන්න වටපිටාවේම මොන වගේ තැනක්ද තියෙන්නේ කියලා. අයියේ මං ඉන්න තැන කහයිරකුයි කඩයක් තියෙනවා. තව එහා පැත්තෙන් රතු පාට ගේකුයි නිල් පාට ගේකුයි තියෙනවා. මල්ලි ඔය රතු පාටට පේන ගේ ළඟට එන්න. එතන තමයි තියෙන බස් එක නවත්තලා තියෙන්නේ. එන්න එක තමයි ගෙදර. එහෙනම් ඔයා එන්න. හරි අයියේ එහෙනම් මං එන්නම් දැන්. බුදු සරණයි තියන්නම්. ඈතට බස් එක නම් පේනවා. ඒ බස් එකද වෙන්න ඕනේ. ස්ටාර්ට් කරලාද කොහෙද යා මං එනවා කියලා දැනගත්තට පස්සේ යන්න ඕනේ චුට්ටක්. හෙලෝ අයියේ හෙලෝ. මම ආවා ගෙදර ළඟට. ගෙදර කවුද? මොල්ලි ආවද? ඔව් අයියේ මම තමයි එනවා කියව. මල්ලිට බස් එහෙම පදින්න පුළුවන්ද? මට පදින්න පුළුවන් අයියේ. මං ටිපර් එකක එහෙම ඉස්සර වැඩ කරා. ඒ රස්සාව හරි ගියේ නෑ. ඒකින්ද මම මේකෙන් අයින් වුණා. මල්ලිට එහෙම ලයිසන් එහෙම තියෙනවද දන්නේ නෑනේ. ඒ ගැන හොද වෙන්න එපා. මට බර වහන ලයිසනුයි සැහැල්ලුයි දෙකම තියෙනවා. ඒ ගැන කරදරේ වෙන්න එපා. මල්ලි මම මේ දැනගන්න ඇහුවේ නෑ කියලා කිව්වේ නෑ මම. හරි අයියේ ඒකේ අවුලක් කරගන්න ඕනේ නෑ. මේ මල්ලි ඔයාට කවුද කිව්වේ ඩ්‍රයිවර් කෙනෙක් වෙනවා කියලා බස් එකට? මට කිව්වේ අයියගේ යාළුවෙක් කිව්වා තරංග කියලා කෙනෙක් තමයි. ඉතින් මට කිව්වේ අපේ පැත්තේ ස්ටුඩියෝ එක වැඩ කරන්නේ. ඌද කිව්වේ. මල්ලි අයියේ බස් එක චුට්ටක් මට බලන්න පුළුවන්ද? බලන්න මල්ලි කිසි ප්‍රශ්නයක් නෑ. ඔන්න පැදලා බලන්න. හරි අයියේ. මේ මල්ලි ඔයාට කීයක් වගේ ඕනින් දන්නේ නේ දවස් පඩියට? එහෙම ගානක් නෑ අයියේ. මාසේ පඩි දුන්න නම් හොඳයි අයියේ. එහෙනම් මම ඔයාට මාසෙකට ලක්ෂයක් දෙන්නම් පඩිය. මොකක් ලක්ෂයක්? වැඩි නැද්ද අයියේ?
මෙච්චර සල්ලි දීලා බස් එක අරන් ලක්ෂයක් දෙන්න බැරිද මල්ලි? ඔයා බස් එක බලන්න ඕන නැගලවත් දැන් බලන්න. හරි අයියේ. මම බස් එක පැදලා බලන්න. බස් එක නම් ලස්සනට තියෙනවා. ඇතුළත් ලස්සනට ඇති. මේ අයියේ මේ බස් එක මේ ඩ්‍රයිව් කරන්න නැතුව දවස් කීයක් වගේ තිබ්බද මෙතන? මොකෝ මල්ලි මාසේ කමාරක් විතර ඔතන ඉතින් ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න බැරි වුණා. ඒකයි උනේ. හරි අයියේ. බස් එකට නම් මොකුත් වෙලා නෑ. අපි ඇතුලේ බලමු චුට්ටක්. නැගලා එහෙම. නැගලා වටයක් දාලා බලමු. හරි මල්ලි නැගලා වටයක් දාන්න. බස් එකට නම් මොකුත් වෙලා නෑ. දවස් ගානක් තිබ්බා කියලා. පොඩ්ඩක් සර්විස් පාරක් තමයි දාගන්න ඕනේ. ඒක තමයි මල්ලි මාසේ කමාරක් විතර තිබිලා ඒක චුට්ටක් කවුල් ගිහලා තියෙන සර්විස් එකක් දාගන්න ඕනේ. බස් එක නම් හොඳට තියෙනවා අයියේ. කිසි ප්‍රශ්නයක් නෑ. ඒක නෙමෙයි මම කවදින්ද වැඩට එන්න ඕනේ. මල්ලි ඔයා මේ සතියේ අන්තිම විතර එන්න. මොකද මේක දැන් ආයෙ ලියාපදිංචි කරන්නත් තියෙනවා. පොඩි ඔඩු ටිකක් තියෙනවා බස් එකේ. හරි අයියේ එහෙනම් මං ගිහින් එන්න. මම බස් එක ලියාපදිංචි කරලා කෝල් එකක් දෙන්නම්. අයියේ. හෙලෝ මල්ලි. අයියේ මල්ලිට මතකද එක දවසක් ඔයා මට ජොබ් එකක් හොයලා දුන්නා. අර වගේ යාළුවෙක්ගේ බස් එකේ. අන්න ඒකේ මං දැන් වැඩ කරන්නේ මල්ලි. සිරාවටම සුප්‍රීනේ අයියේ. ඒක තමයි මල්ලි. මල්ලිට තමයි පින් සිද්ධ වෙන්න ඕනේ. ඔයා මට ඒ ජොබ් එක හොයලා දුන්නේ නැත්නම් අදත් මම මෙහෙ ටවුන් එකේ ඇවිදින්න ඕනේ. ඕක මොකක්ද අයියේ? මේ මල්ලි ඔයා දන්න වෑන් එකක් ගන්න තැනක් දන්නේ නැද්ද? ඇයි වෑන් එකක්වත් ගන්නද? ඔව් මල්ලි අවුරුදු 5ක් තියාලා ජොබ් එක ඇදලා ඉතින් සල්ලි ලක්ෂ 50ක් විතර තියෙනවා. වෑන් එකක් එහෙම ලක්ෂ 50ට ගන්න තැනක් දන්නේ නැද්ද මල්ලි? වෑන් එකක් නම් තියෙනවා. ඒක විකුණනවත් දන්න කෝල් එකක් දීලා බලමු. හරි කෝල් එකක් දීලා බලමු මල්ලි දැන්. මට විනාඩියක් දෙන්න මං කෝල් එකක් දීලා කතා කරලා බලන්න. මොකෝ මල්ලි කිව්වේ? වෑන් එක නම් තියනවා කිව්වා. හෙට ඇවිල්ලා බලන්න කිව්වා. කොහෙද මල්ලි වෑන් එක තියෙන්නේ? ගාල්ලේ තියෙන්නේ. මං නම්බරය දාන්නම් හෙට ගිහිල්ලා බලන්න. හරි මල්ලි. ඒ අංකල් එන්න කිව්වේ තැනට නම් ඇවිල්ලා ඉන්නේ. කොහෙටද දන්නේ යන්න ඕනේ. මේ හන්දියට එන්න කිව්වේ තුම්මන් හන්දියට. කෝල් එකක් දීලා බලමු. හෙලෝ අංකල්. හෙලෝ කවුද මේ කතා කරන්නේ? හෙලෝ අංකල් මම මේ අර වෑන් එක බලන් දෙනවා කිව්වේ එන්න යා. මේ අංකල් මං ඔයා එන්න කිව්වේ තැනට ඇවිල්ලා ඉන්නේ. කොහෙටද දන්නේ ඉන්න ඕනි. මං තුම්මන් හන්දියට ඇවිල්ලා ඉන්නේ. ඔය බෝඩ්වත් එක්ක ගෙදර පිටුපස්සේ නිල් පාර ගාලා තියෙන ගෙදරක ඒකට එන්න. හරි අංකල් මං එන්නම් දැන්. පිටිපස්සේ නිල් පාට ගෙයක් නේ. බලමු පිටිපස්සේ. අර තියෙන ගේ වෙන්න ඇති යන්න ඕනේ දෙද්ද. ඊම් බලමුකෝ. ගෙදර කවුද? පුතා එන්න. වෑන් එකක් තියෙනවා කියලා කිව්වේ අර කොළඹ මල්ලි කෙනෙක් තමයි. ඉතින් මට කිව්වේ මෙහෙ තියෙනවා කියලා. නෑයොත් එනවා කිව්වාලා. ඒ පුතාද කිව්වේ? ඔව් අංකල්. මේ වෑන් එක බලන්න පුළුවන් වෙයිද දන්නේ නෑ නේ මට. මෙතන තියෙන්නේ ඒක තමයි.
ඒකේ මොනහරි අඩුපාඩු එහෙම තියෙනවද දන්නේ නෑ අංකල්. ඉඩුපාඩුන්න ඔත්තන දැන් මාසත් එස නවත්තලා තියෙන්න. ඒක තමයි නේ අංකල්. මේ අංකල් ලෝක කීකර වගේ දන්නේ නේ දෙන්නේ. ඕකත් ලක්ෂ 50ට තමා දෙන්න හිතන්න. ආඩ ලක්ෂ 45ට දෙන්න. ලක්ෂ 45? මේ වෑන් එක ලක්ෂ 45ට දෙන්න? ඔපට මේ කවුරුත් පොදින නෑනේ හින්ද තම ලක්ෂ 45ට දෙන්න. මම චුට්ටක් වටේ බලන්න. මේ වටයක් යන්නද චුට්ටක් බලන්න. මෙන්න අතර අරම් බොලන්ඩ. මේකෙන ලස්සන්ට තියෙන ඇතුළේම ශීට් එහෙම කිසි අවුලන්නේ. හොඳ පෙනුමකුත් තියෙනවා. කිසිම අවුලක් නෑ වගේනේ පේන්නේ. අපි චුට්ටක් අරන් ගිහලා බලමු. අර යන්න ඕනේ චුට්ටක් බැලුවනේ දැන් අපි. තා බහන හොඳයිද? හොඳයි අංකල්. මේ අංකල් ඔයාලා මේ ෆුල් පේමන්ට් ගන්නවද නැත්තම් මේ ගෙවන්න එහෙම දෙනවද දන්නේ නෑනේ. ලක්ෂ 45ක් තියෙනවා එක පාරටම බලන්න නැත්තම් ටිකට ගෙවන්න. මල්ලක තියෙනවා අවුරුදු 5ක් මේ බස් එක හැදලා හොයාගත්ත ලක්ෂ 50ක් තියෙනවා. මං අංකල්ට ලක්ෂ 45 දෙන්නම් දැම්ම. අංකල් සල්ලි. හරි අංකල් එහෙනම් මම යනවා. තැන්ක් යූ එහෙනම් මම යනවා එහෙනම් අංකල්. බුදු සරණයි අංකල්. මගේ හිතේ තිබ්බ ලොකු සතුටක් අද ඉෂ්ට වුණ වෑන් එකක් ගත්තා. අම්මා පාටම සතුටුයි මට නම්. ඇතුළේ එහෙම තියෙනවා ගේ අම්මටම ලස්සනට මදලා. දැන් අපි යන් ආහනේ අරගෙන. මගේ හිතේ තිබ්බ ලොකුම හිණයක් තමයි වෑන් එකක් ගන්න එක. වෑන් එකක් ගන්න එක ඉතින් ඒක අද ඉෂ්ට වුණා. මට මාරම සතුටුයි. ඔන්නෝම තමයි ඉතින් ගයිස් මේ ෆිල්ම් එක උනේ. වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝකින් සෙට් වෙමු.